දාලා මම දැන් කෝල් කරනවා දැන් මට දවස් දෙකකින් සල්ලි දෙන්නම් කිව්වා. හරි. ඔයගොල්ලෝ ගන්නවා ආන්සර්. මම දැන් ගෙදරට ගියා. මට දීලා තියෙන ඇඩ්‍රස් එකට. බලන් ගියාම ඒ ඇඩ්‍රස් එකෙත් නෑ. බොරු ඇඩ්‍රස් එකක් දීලා තියෙනවා. බලන් ගියාම මෙයා හැමතැනකම බොරු කිය කෑම අරන් ගිහිල්ලා. බොරුමයි කියන්නේ. හරි. බොරු. මෙයාට අනුවර්ත නාමයක් තියෙනවා මම දන්නේ නැහැ පචයයි. හරි. පචානුර කියලාලු කියන්නේ. හරි. ඒකයි. පචානුර කියලාලු කියන්නේ. හරි. දැන් මම මොකද වෙන්නේ? මට දැන් මිනිහා හොයාගන්න විදියක් නැහැ. දැන් මම 50000 ගත්තොත් එක්ක මේ මිනිස්සයා. අත්තියේ මට දැන් 50000ක් නෑ මොකද මේ? දැන් මට හොයාගන්න විදියක්. දැන් මම වෙලා බැන්නේ නැහැ. මම හිතාගන්නවා. හරි. මචේ මම හිත හදාගෙන මොකද කරන්නේ? මම හිතනවා අනේ ওই 50000 නිකන් පින්නට දුන්නා කියලා හිතනවා. මම ওই 50000 ලැබෙන්නේ නැහැ කියලා හිතනවා. ඒක ඉතින් අත්හැරලා දාන්න. මට ලැබෙන්න තියෙන ණයක් තමයි දෙන්නේ. හැබැයි පචානුර මට කොල්ල තිබ්බා. හරි. පචානුර කොල්ල තිබ්බා. මට දැන් සල්ලි ගන්න විදියක් නැහැ පචානුර. එහෙනම් මම හිත හදාගන්නවා. පචානුරගෙන් සල්ලි ගන්න විදියක් අන්න පුතේ මම පචානුරව බොල් ණය විදියට කපා හරිනවා. බොල් ණය විදියට කපා